මොන යාළුවනේ අද වීඩියෝ එක කරන්න ඉරිදා වීඩියෝ එක කරන්න කියලා ආවා. ඒ උනාට ඇත්තටම කිව්වොත් අද වහිනවා. ගොඩක් මම ෆුල් try එකක් දුන්නා පොඩ්ඩක් පායාවි කියලා. ඒ උනාට ඒත් ඉතින් වාහනේට ආවා පොඩ්ඩක් ඔයගොල්ලන්ට වීඩියෝ එක කරන්න ඕන හින්දා පොඩ්ඩක් හරි පෑවුවොත් අනිවාර්යයෙන් වීඩියෝ එක කරන්න. මගේ වීඩියෝ වල ඒ කියන්නේ දැන් මේ වීඩියෝ වල ඇත්තටම කිව්වොත් වෙන්න මම කරන්න හිතන් ඉන්නේ EFI සිස්ටම් එක ගැන. ඒ කියන්නේ EFI වාහන. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා EFI කියන එකේ තේරුම ඉලෙක්ට්‍රික් ෆියුල් ඉන්ජෙක්ෂන් කියන එක. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් දැන් හැම වාහනයක්ම ඩීසල් වුණත් දැන් EFI තමයි. ඒ කියන්නේ ඔක්කොම ඩීසල් වාහන දැන් ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ඉන්ජෙක්ටර් වලින් තමයි වැඩ කරන්නේ. මම මෙතන කතා කරන්න යන්නේ ගොඩාක් වෙලාවට පෙට්‍රල් ගැන. මොකද මම ඉගෙනගෙන තියෙන්නේ පෙට්‍රල් එන්ජින්. මේ රටට ආවහම තමයි මම ඩීසල් වලට පොඩ්ඩක් පුරුදු වෙන්න ගත්තේ. ඉතින් මම ඒ හින්දා මුලින්ම ඩීසල් වලට වැඩිය මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට පෙට්‍රල් එන්ජින් EFI එන්ජින් මොකද ලංකාවේ ඇත්තටම කිව්වොත් වැඩියෙන් තියෙන්නේ පෙට්‍රල් එන්ජින්. උනා ඩීසලුත් අපි කරනවා. මම ඩීසල් වීඩියෝත් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් මේ අද ඉඳන් මම කරන්න හිතන් ඉන්නේ ලෙසන් වලින් ඔයගොල්ලන්ට කියන්නේ ගොඩාක් අය මගෙන් අහලා තිබ්බා කෝස් එකක් කරමු අයියේ කෝස් එකක් විදියට කරමුද එහෙම කියලා අහලා තිබ්බා ඉස්සර. දැන් නෙමෙයි ගොඩක් අය. ඉතින් ඇත්තම කිව්වොත් ඒ දවස්වල මම කරේ නෑ. දැන් මම ඔයගොල්ලන්ට මේක ෆ්‍රී සම්පූර්ණම හැමතියෙම පුළුවන් තරම් මේ කියන්නේ සෙන්සර් කොහොමද වැඩ කරන්නේ හැමදේම ඔයගොල්ලන්ටම පුරුදු කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. මේක මම වැඩට යන කාර් එක. ඉතින් මේ කාර් එක පොඩි කාර් එකක් 800cc එන්ජින් එකක් තියෙන්නේ. දේව් කාර් එකක්. ජර්මන් කාර් එකක්. ඒ වුණාට මේකේ දැන් විශේෂ තමයි මේක එන්ජින් එක පොඩි වුණාට මේකේ සෙන්සර් හැම එකම සාමාන්‍යයෙන් ඕනම කාර් එකක්. EFI වල ඕනම එකක් ඉන්දියන් කාර් එකක් ජපාන් වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්, ඉතාලි වෙන්න පුළුවන්. ඕනම කාර් එකක් වැඩ කරන්නේ එක විදියට. ඒ කියන්නේ සෙන්සර් එකක් ගත්තොත්, මැප් සෙන්සර් එකක් ගත්තොත් වැඩ කරන්නේ එක විදියකට. TPMS සෙන්සර් එකක්, ඇක්සලරේටර් පැඩල් එක වැඩ කරන්නේ එක විදියකට. ඒ කියන්නේ හැම එකම එක හා සමානයි. වෙනස් තියෙන වාහනේ වෙනස් වෙනවා. කොම්ෆර්ට් සිස්ටම් වැඩි වෙනවා වාහන අලුත් වෙනකොට එක එක මොඩල් කම්පියුටර් වැඩි වෙනවා තමයි වෙන්නේ. ඒ වුණාට එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය එකයි. ඉතින් ඕගොල්ලන්ට මම හිතන්නේ මේකෙන් පාඩුවක් වෙයි කියලා වාහනේ කියන්නේ මම මේ වගේ වාහනයක් තෝරගත්තා කියලා. ඉතින් මම පුළුවන් තරම් ඕගොල්ලන්ට හැමදේම පැහැදිලි කරනවා. මේකේ මම දැනට මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මේකේ සිස්ටම් එක හඳුන්වලා දෙන්නම් මොකද්ද වෙන්නේ කියලා. අනිවාර්යෙන් ඉස්සරහට කියන්නේ මේ වීඩියෝ එකෙන්ම අපි කරමු පාඩමක්. අනිවාර්යෙන් එකක් මොකක් හරි කරනවා. හැමදාම ඉරිදා අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. ඊට අමතරව මම ගෑරේජ් එකේ වීඩියෝ දානවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න. පුළුවන් තරම් හැම වීඩියෝ එකක්ම දාන්නම්. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් මට උදව්වක් විදියට ෂෙයා කරන්න. මගේ ඉස්සර ඒ කියන්නේ අත්‍තම කිව්වොත් ඉස්සර මගේ කට්ටිය හිටිය සබ්ස්ක්‍රයිබ්ස්ලා දැන් ගොඩක් නැහැ. ඇත්තටම වීඩියෝ දැන් ඒගොල්ලෝ බැලෙන්නෙම නැහැ. ඉතින් ඔයගොල්ලෝ ෂෙයා කරන්න බලන අය ෂෙයා කරන්න. අනිවාර්යෙන් හොඳයි නම් හොඳයි කියලා අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. මොකද එතකොට තමයි මට කරගෙන යන්න පුළුවන් මේ channel එක. ඔයගොල්ලෝ මේකෙන් වැඩක් වෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. WhatsApp නම්බරේ ගොඩක් අය අහනවා. Facebook එකෙන් ගොඩක් අය මාත් එක්ක රිප්ලයි කරනවා. ඒ කියන්නේ Facebook එකේ ඇත්තම කිව්වා Facebook එක මාගේ ජොයින්ට් එකක් තියෙන මායි වයිෆයි දෙන්නම එකට ඉන්නේ. එයා හරි මට කියනවා සමහරලාට මෙසේජ් එකක් ඒ කියන්නේ මෙසේජ් ආවම කියනවා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඉස්සර නම් බැලුන්නේ නැහැ. දැන් බැලෙනවා Facebook. ඒ වුණාට මම ඔයගොල්ලන්ට WhatsApp නම්බරේ දාන්නම්. WhatsApp නම්බරයක් දාන්නම්. මේ දැනට මෙසේජ් කරන්න පුළුවන් වෙන්න. එතකොට ඔයගොල්ලෝ මොන හරි අනිත් එක තව එකක් තමයි මම ඔයගොල්ලන්ට කියන්න හිටියේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ කියන්නේ ඔයගොල්ලෝ දැන් ගෑරේජ් වල අය වුණත් සමහර ඒවා තියෙනවා ඔයගොල්ලන්ට වයරින් ඩයග්‍රෑම් එහෙම හොයාගන්න අමාරු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට අනිවාර්යෙන් WhatsApp එකට එහෙම උනොත් දාන්න. මම ඔයගොල්ලන්ට වයරින් ඩයග්‍රෑම් කොහොම හරි හොයලා දෙන්න. අපිට අපේ සාමාන්‍ය ඔන්ලයින් ඒ කියන්නේ වයරින් ඩයග්‍රෑම් සාමාන්‍ය හැම වාහනයකටම නෑ. උනාට ටිකක් තියෙනවා. ඉතින් මම බලලා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒවා සපෝට් එකක් දෙන්නම් පුළුවන් තරම්. ඒ වගේම ඔයගොල්ලන්ට සමහරලාට වාහන වල එරර් කෝඩ් ආවහම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. එහෙම වුණොත් මම ඒකට සම්බන්ධව වීඩියෝ එකක් කරන්න බලන්නම්. ඉතින් අපි බලමු දැන් මේක පොඩ්ඩක් මම මේ වැස්ස පොඩ්ඩක් අඩු වෙනකම් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දානවා. ස්කෑන් ඩේටා මල්ටිමීටරෙන් කොහොමද චෙක් කරන්නේ, ඔසිලොස්කෝප් එකෙන් කොහොමද චෙක් කරන්නේ හැමදේම මම කොහොම හරි ඔයගොල්ලන්ට උගන්වනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ගොඩාක් දක්ෂ විදියට කරගන්න පුළුවන් වෙන්න මම උගන්වන්නම්. ඒක ප්‍රොමිස් වෙනවා. ඉතින් බලමු ඉස්සරහට වීඩියෝ එක කරගෙන යන්න. ඔයගොල්ලෝ කොහොම හරි ඉතින් පුළුවන් තරම් මට සහයෝගය දෙන්න. අනිවාර්යෙන් subscribe කරලා ඒ කියන්නේ හොඳයි නම් අනිවාර්යෙන් කියන්න. මොකද මමත් ඇත්තටම කිව්වොත් ඉගෙන ගන්න එක්කෙනෙක්. ඉතින් ඉගෙන ගන්නවා. ඉතින් මොනවා හරි තියෙනවා නම් ඇත්තටම මගේ වැරදි තිබ්බොත් අනිවාර්යෙන් කියන්න. මටත් හදා ගන්න ඕනේ. මම දන්නේ දැන් මේ channel එක කරන්නේ මම දන්නේ දේවලුත් මට ඉගෙන ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ channel එක කරගන්නේ. ඒ කියන්නේ මට අවශ්‍ය දේවල් data ඒ කියන්නේ මම මේ channel එකට දාන්නේ මට ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා. සමහරක් ඒවා ඔයගොල්ලන්ට ඒ කියන්නේ උගමනා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම මේ channel එකට දාන්නේ මට ඉදිරියේදී ඒ වාහනේ ලෙඩක් ආවොත් ඇත්තට මේ දේට මට ඕනේ. ඒ නිසා තමයි මම දාන්නේ.
ඊට අමතරව අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට මේක ඒ කියන්නේ channel එක කරන හොඳ ඒ කියන්නේ කෝස් එකක් විදිහට කරගෙන යන්න එකතු වෙලා කට්ටිය එකතු වෙලා එහෙනම් වීඩියෝ එක කොහොම හරි පටන් ගමු. පොඩ්ඩක් රේනින් එක අඩු වෙනකම් මම වීඩියෝ එක පටන් ගන්නවා. යාළුවනේ ඔන්න වැස්ස අඩු වෙන වෙලාවක ඔයගොල්ලන්ට පොඩ්ඩක් වීඩියෝ එක කරන්න කියලා පටන් ගන්න හදන්නේ. පළවෙනි වීඩියෝ එකේ ඒ කියන්නේ පළවෙනි නෙමෙයි. ඇත්තම කිව්වොත් මම දැන් හිතාගෙන ඉන්නේ අද ඉඳන්නේ. අද ඉඳන් හරියට වීඩියෝ ටික ඔයගොල්ලන්ට කරනවා කියලා. ඉතින් මේ EFI කාර් එකක් ඔයගොල්ලන්ට පේනවා. මේක normal 800cc කාර් එකක්. ඉතින් මම පොඩ්ඩක් මේකේ පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට දීලා ඊට පස්සේ අපි මේකේ එකෙන් එක සෙන්සර් ටික බලමු. ඒ කියන්නේ සෙන්සර් ටික කොහොමද වැඩ කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට හරියටම පුරුදු කරන්නම්. ඊට ස්කෑන් ඩේටා වලින් කොහොමද චෙක් කරන්නේ මල්ටිමීටරෙන් කොහොම සමහර අයට ස්කෑනර් නැහැ. ඉතින් ඉගෙන ගන්න පොඩි ළමයි අය මාළේලාට ඉතින් ස්කෑනර් නැතුනහම මල්ටිමීටරෙනුත් අපිට පොඩි ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ෆෝල්ට් එකක් ලොකුවට ආවොත් අපිට ගේමක් ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සමහර ෆෝල්ට් තියෙනවා අපිට මල්ටිමීටරෙන් හොයන්න බෑ. ඇත්තම කිව්වොත් වැඩ කරනවා මල්ටිමීටරෙන් චෙක් කරාම වැඩ කරනවා. ඒ වුණාට ඒකට අපිට ඔසිලොස්කෝප් එකක් ඕනේ. ඉතින් ස්කෑනර් ඕනේ. එහෙම තියෙනවා. ඒ වුණාට ඉගෙන ගන්න මල්ලිලා මෙහෙමයි එකපාර ගන්න බෑනේ. ඉතින් ගන්න පුළුවන් වෙලා ඒ කියන්නේ ගන්න පුළුවන් වුණාම මේ වීඩියෝ අනිවාර්යයෙන් ඒකයි මම මල්ටිමීටරෙන් උනත් ස්කෑනර් හැම එකෙම කරන්න කියලා හිතුවේ. මේක 800cc එන්ජින් එකක් ඩෙව් කාර් එකක්. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම පැහැදිලි කරන්නම් කොහොමද මේ සිස්ටම් එක. මේ එයා ක්ලීනරෙන් ඔයගොල්ලෝ පේනවා සාමාන්‍ය මොකද මේ තියෙන idle air control valve එක. ඒ කියන්නේ මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට එන එයා ප්‍රමාණය කන්ට්‍රෝල් ඒ කියන්නේ අපි ඕගොල්ලෝ හිතන්නේ දැන් වහින වෙලාවක් කියලා වහින වෙලාවක වයිපර් දැම්මාම හෙඩ්ලයිට් දැම්මාම සාමාන්‍යයෙන් එන ඔක්සිජන් ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්නේ මෙයා. ඒ කියන්නේ වෙන්නේ මොකක්ද දන්නවද? මෙතන ඕගොල්ලන්ට පේනවා මේ throttle valve එක. throttle valve එක සාමාන්‍යයෙන් දැන් ඔහම එන්ජින් එක ස්ටාර්ට් එකේදී මම ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. දැන් එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තිබ්බා කියලා මේ throttle valve එක ඇරිලා තියෙන ප්‍රමාණය එකමයි. ඒ කියන්නේ අපි මෙහෙම ඇක්සලරේටර් ඇතුලෙන් කවුරු හරි ඇක්සලරේටර් කරනකොට මේක normal. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේක මේ නිකන් කේබල් එකෙන් වැඩ කරන සිස්ටම් එකක්. ඒ හින්දා මට ලේසි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මේකේ ඔයගොල්ලන්ට පේනවා මේ ඇක්සලරේටර් වෙනවා වෙන ප්‍රමාණය. දැන් මේ idle එකේදී එන්ජින් එක නිකන් තියෙනකොට එතකොට මේ තමයි ප්‍රමාණය. එතකොට මේක ඇතුලේ throttle valve එක ඇරිලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. අපි තුමු 10%ක් ඇරිලා තියෙන්නේ කියලා දැන්. මොන 100ට දැන් මම අතින් මේක කකුලෙන් පාගනවා කියලා හිතන්නකෝ 120ක් ඇරෙනවා 130ක් ඇරෙනවා මේ විදිහට ඇරෙන ප්‍රමාණය දැන් ඔය අයිඩල් එකේදී 10%යි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න දැන් මේ 10% ඔයගොල්ලෝ අයිඩල් එකේ තියෙනකොට මේකෙන් එන්නේ ඔක්සිජන් ප්‍රමාණය මේ 10%කට හරියන තමයි ඔක්සිජන් එන්නේ. ඒ වුණාට දැන් ඔයගොල්ලෝ වයිපර් දැම්මා කියමුකෝ වයිපර් දානවා හෙඩ්ලයිට් දානවා රැට යනකොට ඔයගොල්ලෝ AC දාන්න ඕනේ AC වැඩ කරන්න ඕනේ. ඒ වගේම රේඩියෝ සමග කෝල්ලෝ කිව්වහම දන්නවනේ සෙට් දාන්න ඕනේ සෙට් වලට ගොඩක් ඇම්පියර් ගානක් ගන්න. එතකොට මේ වාහනේට මේ ඒ කියන්නේ මේකේ ලෝඩ් එකට මදි. මදි වුණාම මොකද්ද මේ අයිඩල් ඔයා කන්ට්‍රෝල් වෑල් එකෙන් කරන්නේ දැන් ඔයා මේකේ ඇක්සලරේටරේ පාගන්නේ නැහනේ. ඇක්සලරේටරේ පාගන්නේ නැහැ අයිඩල් එකේදී. අයිඩල් එකේදී උනත් වාහනේ හරියට බැටරි charge වෙන්න ඕනේ. වාහනේ හරියට තියෙන්න ඕනේ. මේක පොඩි මිස් එකක් තියෙන එක ගණන් ගන්න එපා. ඒක මේකට අදාළ නැහැ. මේකේ මේ වෙන ලෙඩක් මිස් එක. ඒක මේකට රත් වෙනකොට හරියන එක අපි පස්සේ බලමු මොකද්ද කියලා. දැන් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කරන්නේ. දැන් ඇක්සලරේටර් ඔය අයිඩල් එකේ තියෙන ප්‍රමාණය. මේකේ ඔක්සිජන් යනවා 10%ක් මේ ඉන්ටේක් එක ඇතුළට. ඉතින් අපි වයිපර් දැන් රාහින වෙලාවක වයිපර් දාගෙන හෙඩ්ලයිට් දාගෙන රේඩියෝ දාගෙන ඉන්නකොට මේ 10% මේකට මදි. එතකොට මොකද වෙන්නේ? කම්පියුටරේ දන්නවා හෙඩ්ලයිට් දැම්මා වයිපර් දැම්මා රේඩියෝ දාලා තියෙන කම්පියුටරේ දන්න ලෝඩ් එක. එයා ලෝඩ් එක කියන්නේ එන්ජින් එකේ ලෝඩ් එක එයා දන්නවා. ලෝඩ් එක දැනගත්තාම එයා මොකද්ද කරන්නේ? මෙතන තියෙන ID ඔයා කන්ට්‍රෝල් වෑල් එක. මේකේ බයිපාස් වෑල් එකක් තියෙන. ඒ කියන්නේ මේක මේ පැත්තේ එයා මේ පැත්තට ගමන් කරන්න හදලා තියෙන වෑල් එකක්. එතකොට කම්පියුටරේ මේ ඉලෙක්ට්‍රොනිකලි එයා කන්ට්‍රෝල් කරනවා මේ වෑල් එක. මෙයාට දැන් 10%ක් මදි. මෙයාට දැන් 15%ක් ඕනි කියලා. ඒකට 5%ක් වැඩිපුර මෙයා මොකද කරන්නේ මේ වෑල් එක ඕපන් කරලා මේකේ තියෙන ඔක්සිජන් ඒ කියන්නේ එයා ක්ලින්ටර් හරහා එන ඔක්සිජන් මේ පැත්තට ලබා දෙනවා. ඒක 15%ක්. එතකොට මෙයා මොකද කරන්නේ? ඒකට හරියන්න ඔක්සිජන් උත් ලබා දෙනවා. අයිඩල් එයා කන්ට්‍රෝල් වෑල් එකෙන් කරන්නේ ඒක. TPMS එකත් ඒක. TPMS ඔයගොල්ලන්ට පේනවා මෙතන මේකේ තියෙන TPMS එකක්. ඒ කියන්නේ throttle position sensor එක. throttle එක කියන්නේ throttle valve එක කියන්නේ මේකට. throttle valve එකේ ඒ කියන්නේ අපි අරින ප්‍රමාණය කම්පියුටරේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වැඩ කරන්න අනිවාර්යෙන් මේ valve එක ඕපන් වෙන ප්‍රමාණය දැනගන්න ඕනේ. අපි මෙහෙම වැඩ කරනකොට මේ valve එක දැන් අපි හිතමු දැන් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ 10%ක් ඕපන් වෙලානේ.
මේ TPMS එකෙන් මොකද්ද කරන්නේ මේ throttle position sensor එකේ කියනවා කම්පියුටරේට 10%ක් valve එක open. sorry මේ butterfly එක open වෙලා තියෙන්නේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් එයා 10%ට හරියන්නේ ඉන්ජෙක්ෂන් තමයි ලබා දෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ඉස්සෙල්ලා මං කිව්වනේ 10%යි මෙතනට යන්නේ. ඒ වුණාට ලෝඩ් එකත් එක්ක මේකෙන් අරිනවා 15%ක් වෙන්න. ඒ කියන්නේ ඔක්සිජන් ලබා දෙනවා. TPMS එක වැඩ කරන්නේ 10%ම තමයි. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති එතකොට කොහොමද ඉන්ජෙක්ටර් වලට කරන්ට් ඒ කියන්නේ කරන්ට් එක යන්නේ මේක ඇරෙන්නේ නැහනේ. එහෙම නෑ. කම්පියුටරේ ඒවා ඔක්කොම ඒක හදලා තියෙන විදියත් එක්ක කම්පියුටරෙන්මනේ මේක ඕපන් කරන්නේ 5%ක් වැඩිපුර. එතකොට එයා ඒකට හරියන්නේ ඉන්ජෙක්ටර් ඔන් කරනවා. දැන් මේකෙදී අපි ඇක්සලරේටර් පාගනකොට මේක 10 15 20 කොහොම මම මේක පොඩ්ඩක් එන්ජින් එක නතර කරලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් ඔයගොල්ලෝ හිතන්න මේකේ දැන් throttle valve එක මේ ඕපන් වෙන ප්‍රමාණය තමයි මේක 100%ක් යනකම් අපිට මේක ඕපන් වෙනවා. මේ වෙනවා ඔයගොල්ලන්ට ඕපන්. ඒතකොට මේ 100 ඒ කියන්නේ 100 යනකම් ඕපන් වෙන ප්‍රමාණය. ඒ කියන්නේ කම්පියුටරේ මෙයා දැනුම් දෙන්න ඕනේ. ඒ කියන්නේ මම මෙච්චරක් මේ පැටල් එක පෑගුවා කියලා එයා දන්නවා. ඒතකොට මේ throttle valve එක මෙච්චර ඔය කියන්නේ 10%, 120, 30, 40, 50 කියලා 100% වෙනකම් ඒ කියන්නේ throttle valve එක ඕපන් වුණාද කියලා කම්පියුටරේට දැනුම් දෙන්නේ මේ TPMS sensor එකෙන්. ඉතින් මේ throttle position sensor එක ඒ කියන්නේ අපි හිතමු හරියට වැඩ කරන්නේ නැති වුනහමත් දෝෂ එනවා. මේවා මල්ටිමීටරෙන් චෙක් කරන විදියයි ඒ වගේම ඔසිලොස්කෝප් එකෙන් චෙක් කරන විදියයි මම කියලා දෙන්නම්. ඊට පස්සේ දැන් මේ තමයි ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කොච්චර ප්‍රෙෂර් එකක් මේ එන්ජින් එකට ඒ කියන්නේ එනවද කියලා සෙන්සර් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මැප් සෙන්සර් එක කියන්නේ මේකේ මාස් ෆ්ලෝ සෙන්සර් එකක් නෑ මේ එන්ජින් එකේ. අනිවාර්යෙන් මාස් ෆ්ලෝ සෙන්සර් මැප් සෙන්සර් එක තියෙනවා නම් මේ throttle body එකේ ඉඳන් එයා ක්ලීනර් රේට් අතර අනිවාර්යෙන් සෙන්සර් එක තියෙන්න ඕනේ. මේකේ හැම එකක් නෑ. මේකේ මාස් ෆ්ලෝ සෙන්සර් එකක් නෑ. මේකේ අනිවාර්යෙන් එතකොට තියෙන්න ඕනේ මැප් සෙන්සර් එකක්. මැප් සෙන්සර් එකක් තියෙනවා නම් ඒකට අපි කියනවා ස්පීඩ් ඩෙන්සිටි එන්ජින් කියලා. ඒ කියන්නේ ඒකේ මැප් සෙන්සර් එකක් විතරයි තියෙන්නේ. මාස් ෆ්ලෝ සෙන්සර් එකක් නෑ. දැන් මේ එන්ජින් එකේ මාස් ෆ්ලෝ සෙන්සර් එකක් ඔයගොල්ලන්ට පේන්නේ නෑනේ. අනිවාර්යෙන් මේකේ මැප් සෙන්සර් එකක් තියෙන්න ඕනේ. මොකද මේක ඇතුලේ කොච්චර ප්‍රෙෂර් එකක්, කොච්චර වැකුම් ප්‍රමාණයක්, කොච්චර ප්‍රෙෂර් එකක් ඒ කියන්නේ තියෙනවද කියලා මේ කම්පියුටරේ දැනගන්න ඕනේ. මේ සෙන්සර් එක මම පොඩ්ඩක් ගලවලා බලන්නම්. මමත් තාම මේක මං හිතන්නේ ඉන්ටේක් එක ටෙම්පරේචර් සෙන්සර් එකක්. මම මේක බලන්න යන්නේ. මේක ෂුවර් එකට වයර් දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ටේක් ඒ කියන්නේ ඉන්ටේක් ඒ කියන්නේ ඔක්සිජන් වල කොච්චර ඒ කියන්නේ මේ ඇතුලේ ටෙම්පරේචර් එක කොච්චර එයා වල ටෙම්පරේචර් එක කොච්චරද කියන මනින එක තමයි මේ සෙන්සරෙන් කරන්නේ. අනිවාර්යෙන් මැප් සෙන්සර් එකක් මේක ඇති. මම මැප් සෙන්සර් එක මට හොයන්න නැහැ. මැප් සෙන්සර් එක ගැන මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න. මැප් සෙන්සර් එකෙන් කරන්නේ ඒ කියන්නේ මේ මැනිෆෝල්ඩ් එකේ ප්‍රෙෂර් එක කොච්චරක් එන්ජින් එක ඇතුලේ තියෙනවද කියලා. දැන් අපි throttle position ඒ කියන්නේ throttle valve එක ඕපන් කරනකොට ඒ හා සමානව ප්‍රෙෂර් එක මේකේ වැඩි වෙන්න ඕනේ. ඒක තියෙනවද කියලා මැප් සෙන්සර් එකෙන් තමයි බලන්නේ. මේකේ මේ all ඒ කියන්නේ old school coil pack එකක් තියෙන ඔයගොල්ලන්ට පේනවා. පරණ මොඩල් එකක්. දැන් එනේම තියෙන්නේ කෙලින්ම coil on plug කියලා කියන්නේ කෙලින්ම piston එකටමයි එන්නේ. මේක එහෙම නෑ. මේකේ ඔයගොල්ලන්ට පේනවා පරණ system එක. හැබැයි distributor system එක නෙමෙයි. මේකේ තියෙන ඊට වැඩිය ටිකක් දියුණුයි. ඒ කියන්නේ coil එක electronic ඒ කියන්නේ coil එකක් තියෙන distributor ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒක ඒ කියන්නේ පාරණ සිස්ටම් එක. මේක ඊට වැඩිය මැද සිස්ටම් එක. ඊට පස්සේ අලුත් එක තමයි කොයිල් එක. කොයිල් තනි සිලින්ඩරේට එක ගාන එන්නේ. මේක ඔයගොල්ලන්ට පේන මේ කොයිල් පැක් එක. එතකොට මේ තියෙන්නේ කෑම් සෙන්සර් එක. මෙතන තියෙන්නේ කෑම් සෙන්සර් එක. කෑම් සෙන්සර් එකේ මොකද්ද කරන්නේ? පිස්ටන් නම්බර් 1 එක. ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් ඔන් වෙයි. මං හිතන්නේ සාමාන්‍ය අනිවාර්ය අපි සාමාන්‍ය කියන්නේ පළවෙනි සිලින්ඩරේ පිස්ටන් එක උඩට එන ප්‍රමාණය තමයි කියන්නේ. කියන්නේ කම්පියුටරේ දැනගන්න ඕනේ ඉන්ජෙක්ටර් ෆයර් කරන්න හරි වෙලාව. ඒක කෑම් සෙන්සර් එකෙන් තමයි තියෙන්නේ. ක්‍රෑන්ක් සෙන්සර් එකෙන් කරන්නේ එන්ජින් එකේ රොටේෂන් එක. මේක යට තියෙනවා ක්‍රෑන්ක් සෙන්සර් එක. එන්ජින් එකේ රොටේෂන් එක තමයි එකෙන් කියන්නේ. එතකොට කෑම් සෙන්සර් එක මේකේ තව ඔයගොල්ලන්ට පේන ඇති මෙතන ඔක්සිජන් සෙන්සර් එක. මේ තියෙන ඔක්සිජන් සෙන්සර් මේකේ ඔයගොල්ලෝ බලන්න මේකේ වයර් දෙකයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති වයර් දෙකයි තියෙන්නේ. බ්ලැක් එකකුයි වයිට් එකකුයි තියෙනවා.
මේක පාරණ සිස්ටම් එකක්. ඒ කියන්නේ එක තනි වයර් එකක් අපිට තියෙනවා, දෙක තියෙනවා, තුනක් අපිට තියෙනවා, හතර. දැන් එන හැම එකේම වයර් හතරක් තියෙන්නේ. මේකේ වයර් දෙකයි තියෙන්නේ. ඒගොල්ලන්ට පේන මේකේ අනිවාර්යෙන් අර්ත් එකයි සිග්නල් එකයි විතරයි. මේකේ හීටර් ලයින් එකක් නැහැ. දැන් එන හැම වාහනයකම අනිවාර්යෙන් හීටර් ලයින් එක තියෙනවා. මොකද ඔක්සිජන් සෙන්සර් එක අනිවාර්යෙන් හීට් වෙන්න ඕනේ ටක් ගාලා කම්පියුටරේට හරියට ඩේටා ලබා දෙන්න. ඉතින් මේ සිස්ටම් එකේ නෑ ඔයගොල්ලන්ට පේනවා මේකේ වයර් දෙකයි. මේක හීට් වෙන්නේ මේ එක්සෝස් ගෑස් එකෙන්මයි. එක්සෝස් ගෑස් එකෙන්ම ඒ එක්සෝස් වලින්ම හීට් වෙලා තමයි මේක සිග්නල් හරියටම කම්පියුටරේට දෙන්නේ. ඉතින් අපි බලමු දැන් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් කරේ නිකන් දැනට පේන සෙන්සර් ටික මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මීට අමතරව අනිත් වාහන වල සෙන්සර් ගැන අනිවාර්යෙන් කියලා දෙනවා. මම දැනට මේ පටන් ගන්නමනේ. ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් හැම වාහනයකම සිස්ටම් එක මම කියලා දෙනවා. ඉතින් දැන් මම බලමු මේක ස්කෑන් ඩේටා වලින් කොහොමද බලන්න පුළුවන් කියලා. මම ඔයගොල්ලෝට දැන් මේක ස්කෑන් එකෙන් පොඩ්ඩක් පෙන්නන්නම්. ස්කෑන් එකෙන් කොහොමද මේ සෙන්සර් ටික වැඩ කරන්නේ කියලා අපි බලමු. වැඩ කරන විදිය බලලා මම එක ස්පෙસિෆික් කියන්නේ එක සෙන්සරයක් තෝරගෙන ඒ සෙන්සර් වෙන වෙනම හඳුන්වලා දෙන්නම්. අපි බලමු මේ කායක ස්කෑන් ඩේටා පොඩ්ඩක් දැන් මුලින්ම. අපිට පේනවා මේකේ මම OBD එක ප්ලග් කරලා තියෙන්නේ. ඉග්නිෂන් ඔන් කරලා මම පොඩ්ඩක් ස්කෑන් ටූල් එක අපි ඔන් කරලා බලමු මේ මුලින්ම මේක ස්කෑන් ඩේටා. එකනේ මට ගහලා තිබ්බා ස්කෑන් ඩේටා කෝඩ් පොඩ්ඩක් මට මේ කියන්නේ කොහොමද බලන්නේ සෙන්සර් බලන්නේ හැමදේම කියලා දෙන්නම් මම ඉස්සරහට. ඉන්ටෙලිජන්ට් ඩයග්නොස්ටික් මේක ටිකක් පරණ මොඩල් එකක් 2004. ඉතින් මේකේ අනිවාර්යයෙන් මට මතකයි මේකේ වින් එක ඔටෝ ඩිටෙක්ට් කරන්නේ. එතකොට අපි වෙහිකල් එකේ වින් නම්බරේ මේකට ගහන්න ඕනේ. සමහරක් වාහන වල මෙතන ඩෑෂ්බෝඩ් එකේ උතන උඩින් තියෙනවා වින් නම්බර් එක. එක වාහන වල එක එක තැන් වල තියෙන්නේ. මට නම් මේකේ පොතෙන් අපිට වින් නම්බර් එක ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මෙතන වින් නම්බර් එක තියෙනවා. වින් නම්බර් එක මට මැනුවලි අනිවාර්යෙන් මම වින් නම්බර් එක ගහන්නම්. එළියේ හිරු එළියත් එක පොඩ්ඩක් ඉතින් අමාරුයි මේ වීඩියෝ කරනකොට. මේක ඩේව් කා එකක් ඩයග්නොස්ටික්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ බලන්න පුළුවන් තරම් ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එක පුළුවන් නම් බලන්න මම අනිවාර්යෙන් ඒ කියන්නේ පුළුවන් තරම් ඔයගොල්ලන්ට හරියට උගන්වන්න බලනවා. මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක බෝරින් වගේ නම් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාලා කියන්න. වැරදි තියෙනවා නම් හදා ගන්න ඕනේ. ඒකයි මේ අපි බලමු අනිවාර්යෙන් ඉස්සරහට ඉතින් මම ඔයගොල්ලන්ට මේ කියන්නේ ඉගෙන ගන්න අයට අනිවාර්යෙන් මේකෙන් chance එකක් දෙන්න තමයි මම මේ වීඩියෝ ටික කරන්න කියලා හිතුවේ. මගේ channel එක ගොඩක් ඉතින් අර පල්ලෙහාට ගිහින් තියලා ආපහු නැවත හරියට හදා ගන්නවා කියලා හිතාගෙන තමයි මේ කරන්නේ. මේක මේටිස් කා එක මේටිස් M200 engine control single overhead cam. මේක 0.8 single overhead cam එක. මේක 2004 එකක්. මුලින්ම මම මේකේ read fault code පොඩ්ඩක් බලන්නම්. මේකේ කෝඩ් අනිවාර්යයෙන් ටිකක් තියෙනවා. engine light පත් වෙනවා. vehicle speed sensor range performance කියලා තියෙනවා. random misfire ඊට ඔයගොල්ලන්ට පෙවුනා engine එකේ ඒ කියන්නේ misfire එකක් තිබ්බා. පේනවා random cylinder misfire එකක් තියෙනවා. bank and fuel system to lean අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මට මේක වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි. throttle position sensor signal low මේ ඔක්කොම අපිට ඩිලීට් කරලා බලමු ඩිලීට් වෙනවද කියලා. clear fault code delete fault code no fault code
දැන් අපි යමු data වලට. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. දැන් මම මේ වීඩියෝ එක කරන්න ගන්නේ අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට scan data ඒ කියන්නේ කොහොමද ඊට පස්සේ manually check කරන්නේ හැමදේම කරන්න හිතාගෙන ඉන්නේ. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේකේ select all දාලා data ටික අපි බලමු. මේකේ data පිට 39ක් වගේ තමයි තියෙන්නේ. ලොකුවට නෑ. මම කායක ස්ටාර්ට් කරන්න. මේ idle එකේදී ඔයගොල්ලන්ට පේනවා idle එකේදී barometric pressure එක කියන්නේ ඒ කියන්නේ map sensor එක ඔයගොල්ලන්ට පේනවා මේක තමයි. ඒ කියන්නේ මේ barometric pressure එක කියන සාමේ වායුගෝලීය පීඩනය. ඉතින් මේක 98. මේක අනිවාර්යෙන් වෙනස් නොවිය තියෙන්න ඕනේ. බැටරි වෝල්ටේජ් එකත් ගොඩක් අඩුයි. එහෙනම් ස්ටාර්ට් කරලාම තියමු. දැන් ඔයගොල්ලන්ට පේනවා charge එක 13.3ක් පෙන්නනවා. engine condition එක engine එක idle එකේ තියෙන්නේ engine coolant temperature එක 42 පෙන්නනවා. ආපහු raining එනවා bonnet එක පොඩ්ඩක් වහලෙන්නම්. engine එක idle එකේ තියෙන්නේ coolant temperature 41යි. engine එකේ revolution ඔයගොල්ලන්ට පේනවා මේක 1000 පෙන්නන මේක ටිකක් වැඩි. filtering percentage එක 0. intake air temperature එක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න ඕනේ. මට මේකේ පෙන්නන්න ඕනේ මේ oxygen sensor එක. මේකේ 2i එකක වය දෙකක එකක් හින්දා අපි බලමු. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පළවෙනිවටම oxygen sensor එක කොහොමද වැඩ කරන්නේ, oxygen sensor එක කොහොමද check කරන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. TPS එක ඔයගොල්ලෝ බලන්න TPS එක. අපි මම මුලින්ම මේක බෑක් කරලා අපි කෙලින්ම සර්ච් කරලා ගමු unselect oxygen sensor O2 oxygen sensor up. මේක එක sensor එකයි තියෙන්නේ. එක oxygen sensor up කියලා වැටෙන එක sensor එකයි මේකේ තියෙන්නේ. catalytic converter එකේ condition එක මේකේ මයින් බෑ. මේක ඔයගොල්ලන්ට පේනවා මේ 300 මිලිවෝල්ට් කියලා තමයි පෙන්නන්නේ. මේ කියන්නේ සාමාන්‍ය ඔක්සිජන් සෙන්සර් එකක්. ඒ කියන්නේ 0.1 වෝල්ට් අතර අගයක තමයි තියෙනවා. සාමාන්‍ය 100 වෝල්ට් වල ඉඳන් 900 වෝල්ට් වගේ අතර අගයක තමයි ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරන්නේ. මේක වයර් දෙකක එකක් මාත් ඇත්තටම කිව්වොත් මේකට ගොඩාක් ඒක මේක මට නුහුරුයි මේ සෙන්සර් එක කියන්නේ මමත් ඇත්තටම පළවෙනි වීඩියෝ එක ඒ කියන්නේ මේ දැක්ක ඒ කියන්නේ 2 wire sensor එක. ඒ කියන්නේ අපිට එන වාහන ඇත්තටම නැහැ වයර් දෙකක සෙන්සර් එකක්. මේ මම හොඳ වෙලා එකක් මටත් අලුත් අත්දැකීමක් මේ සෙන්සර් එක පොඩ්ඩක්. ඉතින් මේක ඇත්තටම මේක හීට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හීටර් ලයින් එකක් මේ සෙන්සර් එකට නැහැ. මොකද මේ සෙන්සර් එක නැද්ද මේක වයර් දෙකයි. ඒකේ සිග්නල් වයර් එකයි earth wire එකයි. ඒ කියන්නේ ground wire එකයි විතරයි තියෙන්නේ. හීට් වෙන්නේ මේ ඒ කියන්නේ එක්සෝස් ගෑස් එකෙන්මයි. ඉතින් අපිට මේ වගේ වාහනයක් ඒ කියන්නේ හීට් කරන්න අපිට ටිකක් ඇක්සලරේටර් එක කරගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට පේ මම ඇක්සලරේටර් කරන් ඉන්නම්. ඇක්සලරේටර් කරගෙන ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා මම up and down කරාම සෙන්සර් එක වැඩ කරන විදිය ඔයගොල්ලන්ට පේනවා. සෙන්සර් එක අනිවාර්යයෙන් ඔන්න ඔය විදිහට up and down වෙන්න ඕනේ ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරනකොට. මේකත් පොඩ්ඩක් ගාන කරලා මේකේ ඔයගොල්ලෝ දැක්කා ෆියුල් ට්‍රිම් එකේ සිස්ටම් to lean කියලා කෝඩ් එකක් තිබ්බ සමහරක් විට මේකේ ඔක්සිජන් සෙන්සර් එක lean ඒ කියන්නේ පහලින් ගමන් කරනවා වෙන්න පුළුවන් එක මොකක් හරි දෝෂයක් මත මේක මම ඔයගොල්ලන්ට කිව්වා. ඒ කියන්නේ දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ එන්ජින් එකේ මිස් එකක් තියෙනවානේ ඔයගොල්ලෝ දැක්කනේ. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඔක්සිජන් සෙන්සර් එක වැඩ කරන්නේ leanව. සාමාන්‍යයෙන් පොඩ්ඩක් අපි මේක මුලින්ම අපි මේක අවශ්‍ය ඔපරේටර් ඒ කියන්නේ ඔපරේටින් ටෙම්පරේචර් එකට අරන් ඉමු. පේන විදිහට මේකේ ඔක්සිජන් සෙන්සර් එක මේ ලීන්ව තමයි යන්නේ. කියන්නේ අඩු වෝල්ට් අගයකින් තමයි යන්නේ. ඔයගොල්ලන්ට පේන මේකේ 250 ඉඳන් 1500 සාමාන්‍ය මම ඔයගොල්ලන්ට කිව්වා වගේම ඔයගොල්ලෝ බලන්න
ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 1000 කියන්නේ 1 මිලි වෝල්ට්. ඒ කියන්නේ වෝල්ට් එකක් අතර තමයි ඔක්සිජන් සෙන්සර් එක වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100 මිලි වෝල්ට් වලින් ඉඳන් සාමාන්‍ය 900 වෝල්ට් අතර තමයි ඔක්සිජන් සෙන්සර් එක අප් ඇන්ඩ් ඩවුන් වෙන්න ඕනේ. දැන් මේකේ එහෙම ඔයගොල්ලෝ දැන් පේනවා මේක වැඩ කරන්න ගන්නවා. මේක මේක හරියටම ඇත්තම කිව්වොත් මේක හීට් වෙන්න ඕනේ. හරියට වැඩ කරන්න. පොඩක් අපි මුලින්ම ඔයගොල්ලන්ට පේනවාද ටෙම්පරේචර් සෙන්සර් එක පොඩක් අඩුයි. පොඩක් මේක හීට් කරගමු. ඕනම කායක ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරන්නේ මේ විදිහට තමයි. කියන්නේ සාමාන්‍ය ඔක්සිජන් වයර් හතරක් තිබ්බත් එකක් තිබ්බත් දෙකක් වයර් කීය තිබ්බත් වයර් හතරෙන් මම මේ කතා කරන්නේ එකේ ඉඳන් වයර් හතර වෙනකම් ඒ සෙන්සර් වල සිග්නල් වයර් එක එකයි. ඒ කියන්නේ සිග්නල් එක අනිවාර්යෙන් වැඩ කරන්නේ ඔක්සිජන් සෙන්සර් වල. ඔක්සිජන් සෙන්සර් වලට කියනවා නැරෝ බෑන්ඩ් සෙන්සර් කියලා. නැරෝ බෑන්ඩ් එකක් කියන්නේ ඔක්සිජන් සෙන්සර් එකට. වයිඩ් බෑන්ඩ් කියලා આવොත් ඒක වැඩ කරන්නේ මේ විදිහට. මේ වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක වැඩ කරන විදිය වෙනස්. Toyota කාර් වල ගොඩාක් තියෙන්නේ වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක. ඒ ඔක්සිජන් සෙන්සර් එකයි වයිඩ් බෑන්ඩ් සෙන්සර් එකයි පටලවා ගන්න එපා ඔයගොල්ලෝ. ඔක්සිජන් සෙන්සර් එක වැඩ කරන්නේ අනිවාර්යෙන් 100 මිලි වෝල්ට් ඉඳන්. ඒ කියන්නේ 100යි 900 අතර වගේ අගයක තමයි අප් ඇන්ඩ් ඩවුන්ක් වෙන්නේ. ඔක්සිජන් සෙන්සර් එක. හැබැයි වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක එහෙම නෑ. වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක අපිට බොහොම රිච් ලීන් මික්ස්චර් එකක් ඔයගොල්ලන්ට දකින්න වෙන්නේ නෑ. ඒ කියන්නේ උඩ පල්ලෙහා යන එකක් ගොඩක් කරලා නෑ. ඒක තනිකර ෆ්ලැට් ලයින් එකක් තියෙන තනි කෙලින් වැඩ කරන්නේ. ඒක ඒ කියන්නේ මිලි ඇම්ප් වලින් තමයි ඒක වැඩ කරන්නේ. මිලි වෝල්ට් නෙමෙයි ඇම්පියර් වලින් වැඩ කරන්නේ. මයික්‍රෝ ඇම්ප් හිතා අඩු වෝල්ට් ඒ කියන්නේ ඇම්පියර් ගානකින් වැඩ කරන්නේ. ඒක චෙක් කරන්න වෙන විදියකට. ඒ කියන්නේ මෙහෙම චෙක් කරන්න බෑ ඇත්තම කිව්වොත්. ඉතින් මේ ඒක වෙනමයි. අපි වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක ගැන පස්සේ වෙන වීඩියෝ වල බලමු. මේ මම දැන් කතා කරන ඔක්සිජන් සාමාන්‍ය රෙගුලර් ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඔක්සිජන් සෙන්සර් එකක් ඕනම කායක මේ කාර් එකේ වුණත් එකයි ඉන්දියන් ජපාන් මොන කායකේ වුණත් මේ විදිහට තමයි ඔක්සිජන් සෙන්සර් එක වැඩ කරන්නේ. දැන් මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේක එක්ක දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක සමහරට මේක තාම ඔපරේටින් ටෙම්පරේචර් එකට ඇවිල්ලා නැහැ. ඔයගලන්ට පේනවා ඔපරේටින් ටෙම්පරේචර් එකට ආවම සාමාන්‍ය හරිය විදිහට වැඩ කරන්න ඕනේ. උනාට මේ කායකේ මික්ස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කේ නැති පොඩි වයිබ්‍රේට් එකක් තියෙනවා. මේකේ අනිත් එක ලීන් කෝඩ් එකක් ඇවිල්ලා තිබ්බා. එරර් කෝඩ් එකක් විදියට. ඉතින් ඒ හින්දා සමහරට මේකේ දෝෂයක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ඕනම සෙන්සර් එකක් වැඩ කරන්න ඕන විදියක් තියෙනවා. ඒ කියන්නේ අප් ඇන්ඩ් ඩවුන් වෙන්න ඕන. ඔයගොල්ලෝ පේනවා දැන් මේක ලීන් වුණා. ඔපරේටින් ටෙම්පරේචර් එක ටිකක් එනකොට මෙහෙම වෙන්න බෑ සාමාන්‍ය. ඒ කියන්නේ මේකේ එරර් කෝඩ් එකේ කියන්නේ මොකක් හරි ඇත්තටම ඇවිල්ලා තියෙන මොකක් හරි ලීන් කෝඩ් එකක්. මේ කියන්නේ එන්ජින් එක ලීන් කියන එක. ලීන් කියන්නේ එන්ජින් එකට කොහෙන් හරි අමතර එයා. ඒ කියන්නේ ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළේ වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ආපහු රිච් වුණා. සමහරවිට මේක හරියටම තාම අර මං කිව්වා වගේ මේ සෙන්සර් එක මමත් ඇත්තටම තාම හරියටම නුහුරුයි. ඒ කියන්නේ මේකට හීට් වෙන වෙලාව ගන්නවා. පොඩ්ඩක් හීට් කරගෙන ඉන්න. මම ඔයගොල්ලන්ට අර කියන්න හදන්නේ සාමාන්‍ය දැන් මේකේ ඇත්තටම මේක කෝස් එකක් වගේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. කියන්නේ බලන්න ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ස්කෑන් ටූල් ඉගෙන ගන්න කෝස් වල හැම එකකින්ම මේ දේ තමයි ඇත්තටම කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඉතින් අනිවාර්යෙන් කරගෙන යන්න පුළුවන්. මම දිගටම කරන නිසා අනිවාර්යයෙන් ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මොකද හේතුව වීඩියෝ කරගන්න ඒ කියන්නේ මට උනත් වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ බලනවා කියලා දැනනකොට ඔයගොල්ලෝගේ ඉල්ලීම මත තමයි ඇත්තටම වීඩියෝ එකක් වෙන්නේ. ඉස්සරහට අනිවාර්යෙන් මේට වැඩිය දැන් මේක සාමාන්‍යයෙන් කුඩා දෙයක් වෙන්න පුළුවන්. එයාට අලුත් අය මම මේක පටන් අලුත් අයට සාමාන්‍යයෙන් මේක ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ නොදන්න දේවල් වෙන සමාන ඉගෙන ගත්ත අයට එහෙම නෑ. ඉතින් ඉස්සරහට එන්න හොඳ වීඩියෝ පුළුවන් තරම් දානවා ඉගෙන ගන්න අයට. මුලින්ම අපි එකේ ඉඳන් පටන්ගෙන යන්. මේකේ පොඩි කේස් එකක් තියෙනවා. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ පේන මේ ලීන් කන්ඩිෂන් එකක් තියෙනවා. මට පෙන්වන්න ඕනේ මේකයි O2 සෙන්සර් එකක් වැඩ කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මම මේක රේස් කර ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මෙන්න මේ විදිහට අප් ඇන්ඩ් ඩවුන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරනවා නම් මිලි වෝල්ට් 100යි. මෙතන ඔයගොල්ලෝ පේනවා මිලි වෝල්ට් 100යි 1000යි අතර මෙන්න මේ විදිහට ඔක්සිජන් සෙන්සර් එක වැඩ කරන්න ඕනේ. මල්ටිමීටරෙන් ඔයගොල්ලෝ ගත්තත් මල්ටිමීටරෙන් මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම් පෙන්වන්නම්. මල්ටිමීටරකින් ගත්තත් ඔයගොල්ලන්ට ඒක පේන්න ඕනේ සාමාන්‍ය 100 මිලි වෝල්ට් to 800 මිලි වෝල්ට් අතර මේ ෆ්ලක්චුවේෂන් එකක් දකින්න ඕනේ වැඩ කරනවා.
ඒ කියන්නේ එන්ජින් එක අපිට ඒක මෙහෙම වැඩ කරා කියලා අපිට මේක හොඳින් තියෙනවා කියලා කියන්න බෑ. හේතුව තමයි මේක මෙහෙම වැඩ කරා කියලා එන්ජින් එකේ අමතරව අපි තුමු එන්ජින් එක අමතරව එයා කොහෙන් හරි ඔක්සිජන් ප්‍රමාණයක් ආවා කියලා කම්පියුටරේට එන ඔක්සිජන් ප්‍රමාණය හදාගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ ඒකට හරියන්නේ යාට ඒ ඔක්සිජන් වලට හරියන්නේ යාට ෆියුල් ඉන්ජින් පෙට්‍රල් ලබා දෙන්න පුළුවන් වුණොත් ආපහු මේ සෙන්සර් එක මේ විදිහට වැඩ කරනවා. ඒකයි වෙන්නේ. දැන් මම නිකන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් දැන් මේ ඔන් මෙතන ලීන් වෙනවා ඔයගොල්ලන්ට පේනවා කියලා හිතන්නකෝ. ඔන්න ලීන් වෙනවා. දැන් ලීන් වුණාම කම්පියුටර් දැන් දැනගන්නවා අමතර එයා ප්‍රමාණයක් මේ එන්ජින් එකට ආවා කියලා. ඒකට මොකද කම්පියුටර් එක කරන්නේ? මේ ඩේටා අරගෙන ඊට සමානව පෙට්‍රල් ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වල මිලිසෙකන්ඩ් ප්‍රමාණය වැඩි කරනකොට දැන් මම ඔයගොල්ලන්ට ඇක්සලරේටර් කරපෙන්න වැඩි කරනකොට මොකෝ වෙන්නේ මේක එන්නේ මෙයා මේ කම්පියුටරෙන් මේ ලීන් එක නැති කරගන්න පුළුවන්ද කියලා බලනවා. මෙන්න මේ විදිහට හදා ගන්නවා. දැන් මේක අපි හිතමු දැන් හදාගත්තා කියලා එයා. හදාගත්තාම කම්පියුටරේ මොකද කරන්නේ? දැන් මම මේකේ පොඩි ලෙඩක් තියෙන හින්දා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නේ දැන් මේකෙන් අවශ්‍ය ප්‍රමාණයට මෙතනින් වැඩි කරගත්තා. වැඩි කරගත්තාම වැඩි කරගන්න පුළුවන් නම් ඔක්සිජන් සෙන්සර් එක ආපහු මේ විදිහට වැඩ කරනවා. අප් ඇන්ඩ් ඩවුන් වෙනවා හරියට. අප් ඇන්ඩ් ඩවුන් වෙනකොට මොකද වෙන්නේ? කම්පියුටරේ එතකොට ආපහු ඔක්සිජන් සෙන්සර් හරියට හැබැයි තෙල් චුට්ටක් වැඩිපුර එන්ජින් එකට එනවා. ඇයි ලීන් කන්ඩිෂන් එක නැති කරගන්න එයා තෙල් පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. වැඩි කරගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ආපහු ඔක්සිජන් සෙන්සර් එක හරියට වැඩ කරනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා හැමතිස්සෙම ඔක්සිජන් සෙන්සර් එක මේ විදිහට හරියට වැඩ කරා කියලා. ඒකේ දෝෂයක් නැහැ කියලා. මොකද දන්න දෝෂයක් තියෙන්න වෙන්න පුළුවන් කම්පියුටර් එක හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට හැබැයි ෆියුල් ට්‍රීම් වලින් එක බලා ගන්න පුළුවන්. ෆියුල් ට්‍රීම් ඔයගොල්ලෝ දන්නවා මම වීඩියෝ කරලා තියෙනවා. ඉස්සරහට තව පැහැදිලි කරන්න. ෆියුල් ට්‍රීම් එකෙන් මොකද කරන්නේ? ඒ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයට හරියන්න තෙල් වැඩි කිරීම අඩු කිරීම ෆියුල් ට්‍රීම් වලින් කරන්නේ. ඉතින් ෆියුල් ට්‍රීම් වලින් ඒක හදා ගන්න. හැබැයි ඔක්සිජන් සෙන්සර් එක හරියට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ සෙන්සර් එක පොඩ රත් වුණාම තමයි ඇත්තටම වැඩ කරන්නේ. මේක ගොඩක් රත් වෙන්න ඕන. මොකද එක්සොස් ගෑස් එක රත් වෙනවා මදි. මොකද මේ රටවල කොහොමත් මදි. ඉතින් මට මේක දැන් පැහැදිලි කරන්න ඕනේ මේ ඔක්සිජන් සෙන්සර් එකක් වැඩ කරන්නේ මෙන්න මේ විදියට. ඉතින් අපි වැඩ කරන විදිය අනිවාර්යෙන් ඉස්සරහට මම ඔයගොල්ලන්ට මේ ඔක්සිජන් සෙන්සර් එක කොහොමද මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ එකෙන් දාන්නම්. ඊට අමතරව ඔස්සිලොස්කෝප් එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ලයිව් ඩේටා ස්කෑන් මේක ස්කෑන් වලින් සමහරක් විට ඔයගොල්ලෝ හිතන්න සෙන්සර් එකක් ෆෝල්ට් එකක් ආව කියලා ෆෝල්ට් එකක් ඇවිල්ලා කම්පියුටරේ මේ සෙන්සර් එක අයින් කරනවා. හිතෙන් අයින් කරලා සෙන්සර් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ වුණාට ඔයගොල්ලන්ට කම්පියුටරේ පෙන්නනවා හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ සබ්ස්ටිටියුට් වැලියු එකක් අරන් කම්පියුටරේ මේක ගෙනියනවා ඉස්සරහට. ඒකට ඇත්තටම මේක වැරදි. ඒ කියන්නේ සාමාන්‍ය සෙන්සර් එක ෆෝල්ට් එකක් වුණාම එයා මොකෝ කරන්නේ සෙන්සර් එක හිතෙන් අයින් කරලා අනිත් සෙන්සර් ටික තියෙනවනේ. ඒ සෙන්සර් වල data අරගෙන එන්ජින් එක හරියට ගෙනියනවා. දැන් එහෙම වෙන්න පුළුවන්. ඒක අපිට බලන්න එතන සෙන්සර් එක. අපි හැබැයි එතකොට ගොඩක් වෙලාවට කම්පියුටරේ මොකද කරන්නේ? එරර් කෝඩ් එකක් දෙනවා. එරර් කෝඩ් එකක් දුන්නාම මේ එරර් කෝඩ් එක ආවට ඔයගොල්ලෝ බැලුවාම සෙන්සර් එක හොඳට වැඩ කරනවා. ඔයගොල්ලෝ හිතන්නේ සෙන්සර් එක වැඩ කරනවා කියලා නෑ. සමහරක් වෙලාවට මොකද කරන්නේ? කම්පියුටරේ ඒ සෙන්සර් එකේ එරර් කෝඩ් එකක් දීලා ඒ සෙන්සර් එකේ සබ්ස්ටිටියුට් වැලියු එකක් හරහා. ඒ කියන්නේ මම පස්සේ පැහැදිලි කරන්නම් මොකද්ද කියලා. මේ වැලියු එකක් හරහා කම්පියුටර් ඒ කියන්නේ වාහනේ හරියට අරගෙන යනවා. අනිත් සෙන්සර් වල සහාය අරගෙන යනවා. දැන් ඔයගොල්ලන්ට පේන මේ සෙන්සර් එක දැන් හරියට වැඩ කරන්න පටන් ගත්ත ටික. ඉතින් මේ සෙන්සර් එක ඒ කියන්නේ මේක හීට් වෙන්න ඕනේ. බලමු මම ඔයගොල්ලන්ට ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ දානවා ටික වැඩිපුර ඒ කියන්නේ මේ විදිහට කරගෙන යන් අපි. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන අය වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඉතින් අනිත් අයට ෂෙයා කරන්න ඉස්සරහට ඉතින් මීට වැඩිය ගොඩක් ඒ කියන්නේ හැම සෙන්සර් එකක්ම වැඩ කරන විදිහ ස්කෑන් දැන් ගොඩක් අය කෝස් කරන්න කරනවා. ඒක කරන ඉතින් කෝස් එකක් හා සමානව මම මේක පොඩ්ඩක් ඉතින් කියලා දෙන්නම්. එහෙනම් අදට මම මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. මොකද එළිය ඇත්තටම රේනින් ඔයගොල්ලන්ට පේන ඇති තාම වහිනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මල්ටිමීටරෙන් ඔස්සිලොස්කෝප් එකෙන් කොහොමද කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. අදට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අනිවාර්යෙන් මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මට මේ කමෙන්ට් එකක් දාන්න. මම WhatsApp නම්බරයක් දාන්නම්. ඒකට ඔයගොල්ලන්ට ඒකට පුළුවන් මැසේජ් දාන්න. ඔයගොල්ලෝගේ වාහන වල මොන හරි ලෙඩක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කියන්නේ ස්කෑනර් සම්බන්ධ ගොඩක් මම දැකලා තියෙනවා. කමාරයි ස්ක්‍රීන්ෂොට් දාලා තියෙනවා. ඒ කියන්නේ මගේවත් නෙමෙයි සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා Facebook එකේ. ඉතින් මේ අයියේ මේක ලෙඩක් ආවා මෙහෙමයි කොහොමද කියලා. එහෙම වුණොත් WhatsApp එකට දාන්න මම බලලා එහෙම වුණොත් ඔයගොල්ලන්ට මොකක් හරි කියන්නේ අපිටත් කරන්න හදා ගන්න පුළුවන් වගේ ලෙඩක් වගේ නම් අපි try එකක් දෙමු. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. සුබ දවසක් ජය වේවා කියලා. ඔයාලා හැමතෙම වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා.